හරි මම ඔයාලට එක්ස්නස් account එක create කරන විදිහ ගැන මම කියලා දෙන්නම් කියලා. එක්ස්නස් account එක create කරගන්න නම් මම group එකේ දාලා තියෙන link එකෙන් ඇවිල්ලා මේ account එක create කරගන්න ඕන. මම කියලා දෙන්නම් දැන් account එක create කරගන්න කොහොමද කියලා. ඔයා Binance නෙමෙයි එක්ස්නස් account එක create කරගන්න ඕන. අපේ group එකට එන්න group එකට ඇවිල්ලා මෙතන ඇති අපි අද කරපු Zoom session වල recording ඒකත් බලලා ඊට පස්සේ මෙතන දැන් අපි දාලා තියෙන එක්ස්නස් link එක touch කරගන්න. ඒක ටච් කරගෙන අවිල්ලා මෙතන රෙජිස්ටර් වෙන්න දෙයි. ඒක රෙජිස්ටර් බටන් එක ක්ලික් කරලා අවිල්ලා මේල් එකේ පාස්වර්ඩ් එක දීලා terms and condition ටච් කරලා රෙජිස්ටර් බටන් එක දෙන්න. රෙජිස්ටර් බටන් එක දුන්නාට පස්සේ ඔයාට මේ මේල් එකට කෝඩ් එකක් ඒ කෝඩ් එක ටයිප් කරන්න එතන. ඊට පස්සේ ඔයාව normal account එක create වුණ තැනට අරගෙන යයි. ඊට පස්සේ මෙතනින් back වෙන්න. එහෙම create කරගෙන ඊට පස්සේ back වෙන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ එක්ස්නස් account එක හදාගෙන හදාගත්ත account එක log වෙන්න ඕනේ app එකෙන්. app එකෙන් log වෙන්න play store එකට ඇවිල්ලා එක්ස්නස් කියලා search කරන්න. එක්ස්නස් කියලා search කරලා මේ තියෙන app එක open කරගන්න install කරලා ඉවරලා. ඊට පස්සේ open කරලා ඉවරලා ඔයාලට පෙන්නයි මෙහෙම පෙන්නවුත් එහෙම ඔයා මේ උඩ තියෙන තිත්තම ටච් කරලා වෙලා open account කියන එක දීලා standard account එකෙන් continue දෙන්න. ඊට පස්සේ MT5 එක දෙන්න. මේ විදිහටම කරන්න step by step යන්නේ. nickname එකට ඔයාලට කැමති එකක් දෙන්න මම දෙන්නේ නැහැ. ඊට පස්සේ continue කරගෙන යන්න. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් nickname කියන එකට නම හරි කමන්නේ. continue දෙන්න. ඊට පස්සේ මෙතන password එකක් දෙන්න. මේ password එක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද MT5 එකට connect කරනකොට මේ password එක ගොනුනා වෙනවා. මේ මෙතෙන්ට දෙන password එක තමයි MT5 එකට link කරන්න ඕන වෙන්නේ. හරිද? මම දැන් account එක create කරගෙන තියෙන්නේ. මේ account එක තමයි මම MT5 එකට connect කරන්නේ. MT5 එකට connect කරන්න අපි MT5 app එකක් දාගන්න ඕන. Play Store එකට ඇවිල්ලා MT5 කියලා search කරන්න. MT5 mobile app එකට ඇවිල්ලා මේ install කර open කරන්න දීලා තියෙන app එක තියෙන්නේ. මම open කරන්නේ install කරලා තියෙන හින්දා ඔයා install කරලා open කරන්න. එතකොට ඔයාලට මෙහෙම පෙන්නයි. එතකොට ඔයා මේ plus icon එක click කරලා ඇවිල්ලා plus නෙමෙයි මේ මෙතන තියෙන manage account කියන එක ඇවිල්ලා මෙහෙම පෙන්නන්නේ ඔයාලට. ඊට පස්සේ plus icon එක click කරලා එක්ස්නස් Technologies Ltd කියන එක search කරන්න ඕනේ මෙතන. find broker කියන එකේ. ඔයාලට පෙන්නන්නේ නැහැ මොකද මම search කරලා තියෙන හින්දා මට පෙන්නන්නේ. මේක search කරන්න ඕන find by එකේ ඔයා එක්ස්නස් Technologies Ltd කියන search කරලා මේකම තෝරන්න ඕන. මේක තෝරලා ඉවරලා මෙතන login කියන එක තියෙන්නේ. login to an existing account කියන එකට පල්ලෙන් තියෙනවා login කියලා මේක. එතන ඔයා දෙන්න ඕන මෙන්න මේ එක්ස්නස් account එක create කරගත්ත තැන තියෙන මේ account එක තියෙන්නේ. අපේ real account එක. එතන තියෙනවනේ settings icon එක. ඒක touch කරලා මෙතන තියෙනවා පල්ලෙන් login කියලා එකක්. login කියන ඉස්සරහින් ඉලක්කම් ටිකක් තියෙන එක copy කරගන්න. copy කරගෙන මෙතන paste කරන්න ඕන login කියන එක ඉස්සරහා. password එක මං කිව්වේ අර මතක තියාගන්න කියලා password එක. ඒ password එක මෙතන ගහන්න. ඊට පස්සේ මෙතන ඔයාලට මේ login එකට අවසන් පල්ලෙහෙන් තියෙන server කියලා එකක්. server කියන එකට ඔයාලට මෙතන පෙන්නන එකම මෙතන තෝරගන්න ඕන. දැන් මට පෙන්නන්නේ එක්ස්නස් MT5 real 18 කියලා. ඒක මම මෙතනින් තෝරගන්නවා. මං ගාව තියෙන දැන් MT5 37 කියන එක. මම 18 කියන එක තෝරගන්නවා. මේ තියෙන මෙතන. ඒක තෝරගෙන login කියන එක දෙනවා. login දුන්නාම ඔයා account එකට login වෙයි. balance එක මෙහෙම පෙන්නයි. prime match trading කියලා තමයි මම nickname එකට දුන්න නම තමයි මෙතන තියෙන්නේ. මගේ USDT balance එක 0. හරිද? account එක create කරලා මෙහෙම තමයි ඔයාලට දැන් පෙන්නන්නේ. දැන් ඔයාගේ account එක connect කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තමයි අපි coin currency pair එකක් තෝරන්නේ. මෙතනින් එහාට තව වීඩියෝ එකක් ගේන්නම්. trade එකක් දාන විදිහ signal එක trade එකක් දාන විදිහ කියන තව වීඩියෝ එකක් ගේන්නම්. මේ තියෙන්නේ account එක create කරගන්න තැන ඉඳලා connect කරන තැනට නිකන් විතරයි. දැන් අපි signal එක trade දාන්නේ මේ MT5 එකේ app එකෙන්. අපි trade ටික බලන්නේ මේ මෙතනින්. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආය අහලා හරියට account එක create කරගන්න ඕන. හරි. එහෙනම් good luck. හරි ready කරගෙන යන්න. අපි සිකුරාදා රෑ 9 ඉඳලා 11 වෙනකන් අපේ trading session එක යනවා. ඒක
අපේ සිග්නල් ඒ වෙලේ ලයිව් දෙනවා. ඊට පස්සේ ලයිව් ප්‍රොෆිට් කරනවා. අනිවාර්යෙන් ජොයින් වෙන්නේ නැති කට්ටිය ජොයින් වෙන්න.